හැලෝ මගිරත්තර යාලුවනේ ඒකරග නැ ඒක සිට්ටු නෑ නිතරම එලගයිස් මොකද වෙන්න ඉතිං ඔන්න තවත් ලස්සන බ්ලොග් කරගෙන යන්න ඉතිං අදළමයි මේ බ්ලොග් ෂූට් කරන හිතුවගයිස ලස්සන බ්ලොග් ඇතුරු මේ එලිදන්න මේ ස්ටඩි ඇතුළ නම් මේ බ්ලොග් එක ෂූට් කරන හිතුව හරිද ඉතිං මේ බ්ලොග් එක ෂූට් කරන්න හිතුවගම ඔයට බාගෙන ගයිස් කරට ඉතින් ස්ටඩි ඇතුළි ඔන්න දැ මේ විඩිය කරන්න වෙන්න නෑ හරිද ඉතින් එනිසා මම හිතුව මේ පොඩි ප්ලෑන් ඇතිබ මගේ වීඩියෝස් කරන්න මං ගැන මගත්තය බලති ඔන්න මේ වීඩියෝස් හදර ප්ලෑන් එක තමයි ගයිස දවස් හතක් ඇතුළට හරිද දවස් හතක් ඇතුළ තරමයි බ්ලොග් සතක් ගැන්නේ මගේ ඩයිරික පේජස් හතක් පෙරලන්න තමයි ඔන්න හිතුව හරිද ඉතින් බලව මට වේ චලෙන්ජෙක් කරන්න පුළුවන් මේද කියල අද බ්ලොග ගයිස් බට පේප කතාගන ටගෙන වීඩිය තමයි ගන්නවෙන්න ලස්සම් දේවටික බ්ලොග ඩක් කරන්න ඉතින් ඔන්න අවස ලස්සන වැටිකක් තියෙනවා ඒටික තෙත් කල බ්ලොග් එක ලස්සන කල දෙන්න ඉතින් ඒටික ඇඩ් කරන බැරුණුත් හැබයි ගයිස මේ විදිර මම බ්ලොග් එක තාන්න ඉතින් මොකද හිතෙන ලබයි වාලට අප බ්ලොග් චනල ගැන එතෙක්ක අප මේ චල්ල බරලබයින්න ඉතිං බ්ලොග් චල්ල එක බරන ළමයි පොඩි කමෙන්ටයක් දාගෙන යන්න ඉස්රටන බ්ලොග්ස් මොනාද කියලතිං අද ඇත්තරම ස්ටෝඩි ඇතුලි දඟ පොඩි ඩේ බ්ලොග්යක් කරන්න ගිය ගයිස් ලස්සන වැඩක් ඉතිං කරන්න වෙන්න ඉතිං ඒ බ්ලොග්ගි කොනිස්සනට බලන්න පුළුව හෙට තියෙනවා තවත් ලස්සන වැඩක් ඉතිං ඒ වැඩත් එක් හම්බම ඉතින් ඒත් එක්කෝ මේ ඔල අප මේන් චල්ල බලන්න ඔොලදු කවිෂන් මේන් චන ලෙගතිං බලලමයිති මව සබ්ස්ට්‍රට් කල තියෙන ඉතිං ඔන්න අද හවස හය මාරට හරිටම ලයිබ එක තියෙනවා ඒත් එක්කම මේ වීඩියකත් බොහදුරට අද හපස පහවිද්දි වැටී ළමයි ඉතිං අහම තමයි වෙන්න නේද ගයිසිති මොනද පටන්ගත තුන කරට එක හිදන්නේ ඇති ගැන පතන් හැපතාව මොනද පටන්ගත කරට ගැනව කියලා එති බලම පිස්සරහට මොකද වෙන්න කිය මේක මිනි ප්ලොග්ගයක් වෙන්න පුළුවන් ගයිස් තමයි තින මව සබස්ට්‍රයි් කරනතයි සික්මටව සබස්ට්‍රයි් කරගන හරද ළම හැමෝ මික්පටම සබස්ට්‍රයි් කරන්න ඕනය ඉතින් ඕන සබස්ට්‍රයි් කරනතු සබස්ට්‍රයි් කළ තියාගන්න අනිවාර මේඩියට කමෙන්ටක් දානන හරද ඉතින් ඕන මේචල්ලෙකුත් ලස්සන වීඩියස්ට ඉස්රට බලන්න පුළුවන් ලොක් චල්ලකින් ආතල් ෆනි ඕන බ්ලොග්යක් ඉස්රට බලන්න පුළුවන් මේ චල්ල හදර තියෙන ඉතින් ඔට වාලට ආලවෙනේ හරද ඉතිං ආට පාලින් කමෙන්ට් කරට පුළුවන් නොනාදවන වීඩියෝස් කියලා හරිද ඉතිං අපි බල මිස්රට මොකද ඉතින් ගයිස ගොඩක් අයිල්ල තිබපට ලයි ෝයිසස් ටිකක් දෙන්න කියල ඉතිං එකක විදි ගැන්න එක ස්ටයිල්ස් වලින් ප්‍රසන්ටිං ස්ටයිල්ස් වලින් ඔයසස්ටියක් ඕන කියල තිබුණ ගොඩක්යි මම දැඟ කරන හදන්න දෙන්න හදන්නවාට එක එකන එක ස්ටයිල්ස් තේන් අපිට රේඩ ප්‍රසන්ටිං වල ප්‍රසන්ටිං වල ස්ටයිල්ස් තියනවන ලබ ඉතිං ස්ටයිල්ස් වලින් පොඩි වොයිස් කලිප්ස් ටික දෙන්න දවයි යන්න අහමුද ඉතිං මේක මේ ඔයිස්ස කළමයි අපි කියන්නේ ආගමික උත්සවයක ආගමික අවස්ථාවක අපි සාමාන්‍යෙන් පොයෙක් දවසකට ආගමික ප්‍රෝග්‍රෑම්ය කරනික හමද කෙල්ලා මේ වයිසක දෙම මෙම කියන්න සම්මා සම්බුදෝ සරණය අදෝ විසක්පුර පසලොස්වක පොහය දිනයා බුදුසිරතේ සුවිශේෂී සිදුවීම් රාශයක් සිදු වූ පොහය දිනයක් ලෙස වෙසක්පුර පසලොස්සක පොහය දිනය ඔබට මට හඳුන්වා දෙන්නට පුළුවන් ඉතින් ඔන්න හොම තමයි ළමයි ආගමික වැඩ සටහනක් ඉතිරිපත් ඉතින් ගයි අපිතම් බලමුද සාමාන්‍යෙන් ලව්රීම්සගේ ප්‍රෝග්‍රම්ම කහපත වෙන්න කියලා ඉතිං ගොඩක් හලද ලව්රීම්ස් ප්‍රෝග්‍රම් රඩිටට් ෂෝ එතකොට ගොඩක් ලව්රීම්සගේ ප්‍රෝග්‍රම්මට රේඩ ස්ටයිල්ලක සහ ප්‍රසන්ටිං ස්ටයිල්ලක මෙට මේ වගේ හරද ම මේ විදියට පොඩි ට්‍රයි එකක් දෙන්න ආදරය කියන්නේ හරි අපෝර දෙයක් කෙනෙකුට ආදරය හිමි වෙනකොට ඒ ආදරයම තව කෙනෙකුට අහිම වෙන්න පුළුවන් ඒ තමයි ආදරයේ ඇත්තම ස්වභාවය ආදරෙන් අහන්ඩෝන හපතාම තැරද ඉතිං හබ තමයි ළමයි ලවරීම් සගේ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න රයිටතිං අපිතම් බලමු ළමයි රේඩිය ටොක්ෂෝකයක් කොහොමද වෙන්න කියලා ඉතිං මේ ස්ටයිල්ලකනවාල අහලතුවන හැබදාමත් හනවනිකයිස ඉතිං මේ ස්ටයිල්ලි අපිට ඔොඩක් චුට්ටක් ට්‍රයි කළ බලමු ඉතිං රයිටසින් දංගලාව දබල් තුලා විනාඩියකයි උන්ට හරි ආදර මේ පත්‍රක තුළයින්න වලාස කරන අදර කන ප්‍රෝග්‍රෑම එකත් එක්කල ඉතිං අද මම ඉන්නවා පැක් පුරාවට හරි ආදර මේ පැත්තේ එකතු වෙන්න පුළුව ම වහන්න කතා කරන මේ පැත්තට විින්ද හතහතයි පලස් තුන අතරිස්තම හත්සය ඇත නොම්බෙකට එත්තකම යන්න අපේ
ෆෙස්බුක් පෑන් පේජ කරයන YouTube චැනල කරයන ගහිල මැසේජ් ජක්තාන ම ඔන්නද පෝල් පෝස්ට එකත් පෝස් කරන්න යන්නේ ඉතින් ආදරින් අහඩුවන හරිත ඔන්න විතරතමයි ගයිසෝ රේඩියෝ ටෝක් ෂෝ එකක් වෙන් ඉතින් අපි හොම බලමුද ගයිසෝ ඩොකමට ොයිසක් හමුතුරන්නේ කර ඉතින් ගොඩක් මේ ඩොකමට ොයිස කන හලති මම ගොඩක් තැන්ගල මේ ඩොකමට ොයිස එක දාලති ඉතින් ඒකත් අපි හොම රයි කරම ගයිස් වඩුකවත් වඩුකේතුන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ WD අමරදේව යන නමිනේ ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීතක්ෂේත්‍රය පෝෂණය කළ ගෞරවනීය කලාකරුවකි. ඉතින් ඔහු තමයි ගයිස් රේඩියෝ ටොක් ෂෝ එකක් රේඩියෝ ටොක් ෂෝ එකක් නෙවෙයි සෝරි ඔහු තමයි ගයිස් එතකොට මේ ඩොකියුමන්ටරි වොයිස් එකක් වෙන්නේ. ඉතින් වටේ පිටේ සද්ද ගණන් ගන්න එපා ගයිස්. මම එළින් තමයි වීඩියෝ කරන්නේ ඉස්කෝලේ යන ටයිම් එක ගයිස් මේ දැන්. ඉතින් ඒ නිසා තමයි වටේ පිටේ සද්ද තියෙන. හරිද? ඉතින් කරගන්න එපා. ඔහු තමයි මේ වොයිසස් ටික ඔන්න දුන්නේ. ඉතින් thank you එහෙනම් vlog එක ඉවර වෙනකම් බලුවට. ඉතින් අද guys මේ විදිහේ vlog එකක් තමයි දෙන්න වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟ vlogs 6 කොහොමද වෙන්නේ කියලා. එහෙනම් subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. කියන්නේ හෙට අනිවාර්යයෙන්ම හම්බෙමු. එහෙනම් අද හවස 6 මාරට live එකට එන්නත් ඕනේ. හරිද? ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.